මෙවර ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ නිල අනුග්‍රාහකයා ශින්වා ආයතනයයි. මෙය කොරියානු ඉතිහාසයේ ලද විශිෂ්ට කොරියානු ආර්ථිකයේ නවෝදය ආරම්භ වෙන චීන සමූහය ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන අනුපාතයක් හිමි රටවල් අතර කොරියාව ඉදිරියට පසු වෙන බව මෑතකදී සිදු කළ සමීක්ෂණයකට අනුව පැහැදිලි වෙනවා. සුපුතල ශින්වා සමාගම බලශක්ති ඉන්ධන සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන යන කර්මාන්ත අතර ඉදිරියෙන්ම පසුවෙමින් මුදල් ආයෝජනය කළ සමාගමක්. දිනක් තම ආයෝජන සම්බන්ධව කොරියානු ජනාධිපතිතුමා අතින් සම්මානයක් ලබාගත් අවස්ථාවේ ශින්වා ආයතනයේ නිර්මාතෘවරයා මෙසේ ඉල්ලීමක් කළා. ජනාධිපතිතුමනි, අපගේ මොනුබුරු පරම්පරාව වෙනුවෙන් මට සිහිනයක් තිබෙනවා. ඒ සැබෑ කරගන්න අවසර දෙන්න. එහි ප්‍රතිඵලය ශින්වා පාසලයි. මේ ඔබ දකින්නේ එසේ ඉදිවුණු ශින්වා උසස් පාසල. අක්කර 100 ගණනක් පුරා විහිදී ඇති මනරම් භූමි භාගයක ඉදිකර තිබෙන මෙම විශේෂ පාසල සියලුම පහසුකම් වලින් සමන්විත ලෝකයේ අතිසුකෝපභෝගී පාසල ලෙසටයි සැලකෙන්නේ. නමුත් පාසලේ නීති සියල්ල සැකසුනේ ශින්වා හිමිකරුවන්ට අවශ්‍ය ආකාරයට. ශින්වා පාසලට තමන්ගේ දරුවා ඇතුළු කිරීම කොරියාවේ සිට සියලුම දෙමාපියන් දකින සීනයක්. ඒ තරමටම මේ පාසල සියලු අංගයන්ගෙන් පරිපූර්ණයි, විශිෂ්ටයි. මේ පාසලට දරුවෙක් ඇතුළු කරගන්නේ දරුවාගේ පවුල් පසුබිම ගැන සියලුම තොරතුරු සැලකිල්ලට අරගෙන. උසස් වංශකාර ධනවත් පවුල්වල පෝසත් දරුවන් ගෙලොත් 1% විතර ප්‍රමාණයකට විතරයි ශින්වා පාසලට ඇතුළු වීමේ වාසනාව හිමි වන්නේ. අතිශය ක්‍රමවත් පාලන ක්‍රමවේදයකට අනුව මෙම පාසලේ කටයුතු පවත්වාගෙන යාමට විදුහල්පති ප්‍රමුඛ ගුරුවරුන් බලධරයන් ක්‍රියා කළත් කිසිවෙකුට පාලනය කළ නොහැකි අන්දමේ පුදුමාකාර සිදුවීම්ද මෙම ශින්වා පාසලේ නිතර සිදුවෙනවා. හලෝ මින්හා, ලොකු වැඩකට යන්න වගේ නේද? දෙන්නම් කදනොන උමනාව? ඇත්තටම මම මේ ඩ්‍රයි කරවපු ඇඳුම් අරගෙන යන ගමන්. හරි. බොහොම ස්තුතියි. අයමිනනකට ඉන්න හොඳ ගනම්. උඹලට මම යනවා. අන්න ඉන්නවා. වට කරමු.